ආයිබෝන් කියලා අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා ටෙක් විස් අපේ YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලා? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. අදත් අපි වටිනා ඇප් එකක් ගැන තමයි අරන් වෙලා තියෙන්නේ. මේ ඇප් එකෙන් ඔයාලට මොකක් හරි භාණ්ඩයක් ටික ටික ගෙවන්න. ඒ කියන්නේ පහසු ගෙවීමේ ක්‍රමයට ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. සමහරක් ඇප් වල නම් ඇත්තටම ගන්න බෑනේ එහෙම. ගන්න පුළුවන් වෙන්නේ එක්ක ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඔයාලා දෙන්න ඕනේ. එතකොට ඒ ගානේ යාලා හෝල්ඩ් කරගෙන තමයි ඔයාලට ඒ භාණ්ඩ මිලදී ගන්න ලැබෙන්නේ. මේකේම කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේකෙන් ඔයාලට කැමති ගානක භාණ්ඩය ටික ටික ගෙවන. ඒ කියන්නේ මාස 3කින් ගෙවන විදිහට හදලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු අපි මොනිටර් එකක් ගන්නවා කියලා. මොනිටර් එක රුපියල් 6000යි කියලා හිතමු. 6000 නම් මොනිටර් නැහැ. අපි හිතමු 6000යි කියලා එක්සැම්පල් එකක් විදිහට. ඔයාලට මේ වෙලාවේ රුපියල් 2000යි තියෙන කියලා හිතන්නකෝ. ඔයාලට පුළුවන් මේ වෙලාවේ 2000 දීලා ඒ භාණ්ඩ මිලදී අරගෙන තව මාස 3කින් ඒ කියන්නේ 2000 ගානේ 3ක් මාස 3කින් ගෙවන්න ගන්න. ඒ කියන්නේ දැන් අද 2000 දුන්නත් ආයෙ තව දවස් 30කින් තමයි ඔයාලට තව 2000 දෙන්න තියෙන්නේ. ආයෙ තව දවස් 60කින් තමයි ඉතුරු 2000 දෙන්න තියෙන්නේ. දවස් 30කින් ඔයාලට 2000 කොහොමත් එකතු කරගන්න පුළුවන් නේ. අන්න ඒ වගේ තමයි මේකේ භාණ්ඩ මිලදී ගන්න තියෙන්නේ. එකපාර දීලත් ඕනනම් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රිස්මස් ඉඳලා ගොඩක් ඔෆර්ස් උස්තනවා මේ දවස්වල. ඉතින් එහෙනම් දැන් යන් අපි වීඩියෝ එක බලන්න. වීඩියෝ එක ගන්නකම් බලන් ඉන්න. හොඳයි එහෙනම් අපි දැන් බලමු මේ ඇප් එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. සර්ච් කරමු අපි කොකෝ ඇප් කියලා. මේ පේනවා ඉතින් ඔයාලට කොකෝ ඇප් කියලා එනවා. හොඳයි අපි මේක නම් ඩවුන්ලෝඩ් කරගමු. මේ විදිහ මේක ඩවුන්ලෝඩ් කරලා මේක PC එකට වගේම iPhone වලට ඒ වගේම Android ඕනම ෆෝන් එකකට මේ ඇප් එක එනවා. මම දැන් නම් මේ ගන්නේ Android ෆෝන් එකට. අපි බලමු කොහොමද මේක රෙජිස්ටර් වෙන්නේ කියලා. මේ රෙජිස්ට්‍රේෂන් කියන එක ක්ලික් කරලා මෙතන ඔයාලගේ මොබයිල් නම්බර් එක දෙන්න. ඔයාලගේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් දෙන්න. මොකද මේකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් යනවා. අපි මේ account එක වෙරිෆයි කරගන්න ඕනේ ඒකෙන්. හොඳයි. දැන් ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එයි. අපි බලමු කෝඩ් එක මොකක්ද කියලා. හොඳයි කෝඩ් එක ආවා. කොකෝ කියලාම තමයි ආවේ. 774415. හරි. මෙතන ඔයාලගේ account එක create කරගන්න ඔයාලගේ first name එක දෙන්න. මෙතන ඔයාලගේ last name එක දෙන්න. ඊළඟට ඔයාලගේ email ඒ කියන්නේ ඔයාලගේ mail එක වැඩ කරන email address එක දෙන්න. හරි. ඊට පස්සේ මෙතන ඔයාලා password එකක් create කරගන්න. ආයෙත් ඒ password එක මෙතන type කරන්න. ඊට පස්සේ මෙතන දෙන්න ඔයාලගේ ID card number එක. හරියටම දෙන්න මේ විස්තර ඔක්කොම. හොඳයි. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ birthday එක select කරන්න. year එකයි date එකයි month එකයි. හොඳයි. ඊට පස්සේ next කරන්න. හොඳයි. මෙතනින් ඔයාලා ඕන අප්ග්‍රේඩ් දෙන්න නැත්නම් not now කරන්න. ඔයාලගේ Google එකකින් ඔයාලා save වෙනවා password. මෙතන ඔයාලගේ province එක දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ district එක දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ city එක තමයි දෙන්න ඕනේ. මෙතන scroll කරලා ඔයාලා city එක හොයලා select කරලා දෙන්න. හොඳයි. ඊට පස්සේ ඔයාලගේ street address එක මෙතන type කරන්න. ඒ කියන්නේ දැන් ඔයාලා ඉන්න address එක මෙතන type කරත් ඒත් හරි. මේ විදිහට type කරලා මෙතන ටික් එකක් දාලා submit කරන්න. හොඳයි. ඊට පස්සේ ඔයාලා මේ app එකට log වෙද්දි මෙතන දෙන්න pin එකක් ඔයාලා create කරගන්න ඕනේ. ඊට පස්සේ ආයේ confirm ඒ pin එක confirm කරගන්න ඒකම ගහන්න අනිවාර්යෙන්. ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ ඔයාලගේ account එක create වෙලා ඉවරයි. මේක තමයි මේ app එකේ interface එක. අපි තව ටිකකින් බලමු මේ app එකේ මොනවද ආයේ පෙන්වන්නේ කියලා. හොඳයි. අපි යන් යන settings වල බලන්න. මෙතන ඔයාලගේ salary slip එකක් ඒ වගේම ඔයාලගේ identity card number එකේ ඉස්සරහා සහ පස්සා
දෙකේම ෆොටෝස් දාන්න. ඒ වගේම ඔයාලගේ එලෙක්ට්‍රිසිටි බිල් එකක් හරි ඒ වගේ ටෙලිෆෝන් බිල් එකක් හරි ඒ වගේ මොකක් හරි මෙතන අප්ලෝඩ් කරන්න. එතනින් තමයි ඔයාව හරියටම වෙරිෆයි වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා payment method. මෙතනින් ඔයාලගේ bank details ඔක්කොම ටික add කරලා confirm කරන්න. ඒක තමයි app එකේ interface එක. මෙතන තියෙනවා ගොඩක් දේවල්. මෙතන health and beauty, women, men, accessories, home applications, lifestyle, sports, mobile, grocery වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලගේ stores තියෙනවා. ඒ කියන්නේ Aban, Singer, Daras, Spasilon ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. Carnage, Simplytech ඔය වගේ ගොඩක් shops මෙතන තියෙනවා. ඒ වගේම මේකෙන් food item උත් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මෙතන පේනවා ගොඩක් මෙතන ඩිස්කවුන්ට් තමයි මේ දවස්වල දාලා තියෙන්නේ. මොකද ක්‍රිස්මස් නේ. ඒ නිසා ගොඩක් ඩිස්කවුන්ට් මේ දවස්වල මේකේ තියෙනවා. ඔයාලට නැති app එකේ තීම වැඩෙනවා. ක්‍රිස්මස් නිසා තමයි ගොඩක් ඩිස්කවුන්ට් මේකේ අතරම දැන් මේ දවස්වල නම් ගොඩක්ම ඩිස්කවුන්ට් තමයි තියෙන්නේ මේකේ. ඉලෙක්ට්‍රොනික අයිටම්, වොච් ඔය වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. මේක අතරම නැති දෙයක් නැහැ. ක්‍රිස්මස් නිසා මේකේ ගොඩාක් ප්‍රයිසස් අඩු වෙලා තමයි මේ දවස්වල තියෙන්නේ. no limit fashion බක් පවා මේකේ තියෙනවා. අපි මේකෙන් සර්ච් කරලා බලමු එනවා iPhone charger එක. එක්සැම්පල් එකක් විදිහට තමයි අතන මේක සර්ච් කරන්නේ. අපි පොඩ්ඩක් සර්ච් කරලා බලමු. මේ වගේ ස්ටෝර්ස් ගොඩක් පෙන්නනවා. අපිට iPhone කේබල් එක මොකෙන්ද ගන්න ඕන කියන ස්ටෝර්ස් අපිට ඕන මෙතනදී සිලෙක්ට් කරන්න පුළුවන්. හරි මෙතන shop online කියන එක සිලෙක්ට් කරන්න. හොඳයි මේ වගේ ගොඩක් එක විදිහව පෙන්නනවා. මම හිතුවේ අපි සර්ච් කරපු විදිහ වැරදි. අපි ආයෙ සර්ච් කරලා බලමු. අපි ගහමු iPhone chargers කියලා. හොඳයි අපි මෙතන ගහලා බලමු iPhone chargers කියලා. එතකොට මෙන්න මේ වගේ ගොඩක් items වෙනවා. ඔයාලට පේනවා ඇති. මේවා හැම එකම වගේ ලොකු ඩිස්කවුන්ට් වලට තමයි තියෙන්නේ. අපි නම් මේක එකක් සිලෙක්ට් කරලා order එක දාලා බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි අපි මේ Apple 20 watt කියන USB type C කියන charger එක සිලෙක්ට් කරලා බලමු කොහොමද මේක order කරන්න කියලා. හොඳයි මේ වගේ වලගේ item එක ගැන ලොකු විස්තර වගේක් තියෙනවා. මෙතන ඒක support කරන මොන වගේ device වලටද ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙතනින් අපි buy it now කරලා බලමු එහෙනම් කොහොමද මේක හරියටම order කරන්න කියලා. මෙතන ඔයාලගේ email address එක දාන්න. මේ account එක create කරද්දී දාපු email address එකම පුළුවන් නම් දාන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ shipping address ටික හරියටම දාන්න. මෙතනින් ඔයාලගේ first name එක දාලා last name එක දාලා ඊට පස්සේ ඔයාලගේ address එක හරියටම දාන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ city එක දාන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ postal code එක දාන්න. ඔයාලා දැන් ඉන්නේ පේරාදෙණියේ නම් පේරාදෙණියේ postal code කියලා Google search කරාම ඔයාලගේ code එක එනවා. ඒක මෙතෙන්ට දාන්න ඕනේ. ඔයාලා ඉන්නේ කොහේ වුණත් ඔයාලගේ city එකේ නම ගහලා postal code කියලා ගාපුවම Google එකේ අනිවාර්යයෙන් මේ code එක එනවා. මේක මෙතනින් දාගමු. ඊට පස්සේ ඔයාලගේ වැඩ කරන phone number එකක් දාගන්න. ඊට පස්සේ මෙතනින් මේ දෙකම ටික් එකක් දාගන්න. ඊට පස්සේ continue to shipping කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට පෙන්නනවා ඔයාලගේ order එකේ විස්තර. මෙතන prepaid delivery කියලා පෙන්නනවා. එතන වෙනම free එකක් ගන්නවා 623. cash on delivery එකට 399ක් ගන්නවා. ඒ වගේම එයාලගේ store එකට ගිහිල්ලා ඔයාලගේ item එක ගන්නවා නම් කිසිම ගාණක් වෙන්නේ නැහැ. ඒතර පොඩි ගාණක් තමයි ඇඩ් වෙන්නේ. අපි cash on delivery දාමු. හොඳයි continue කරමු. හොඳයි මෙතන ඔයාලගේ payment details අනම්මන ටික ඔක්කොම පෙන්නනවා. billing address ඔක්කොම පෙන්නනවා. අපි complete order කියන එක ක්ලික් කරමු.
අපි එනම් කම්ප්ලීට් ඕඩර් කියන එක දැන් ක්ලික් කරලා බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. හොඳයි නම් අපි දැන් බලමු මෙතනින් මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔයාලගේ ඕඩර් එක සක්සස් වුණා. thank you කියලා වැටෙනවා. පේනවා නැති ඔයාලගේ account මේ order details ඔක්කොම ටික වැටෙනවා. ඔයාලගේ order එක කවද්ද ඔයාලට ලැබෙන්නේ? payment method නම් මම ඔක්කොම ටික මෙතන වැටෙනවා. ඔයාලගේ address එක නම් මම ඔක්කොම ටික වැටෙනවා. දැන් ඔයාලගේ order එක ඇත්තටම කිව්වොත් සාර්ථක වෙලා තියෙන්නේ. මෙතන අපි පෙන්වන්න මේ ස්ක්‍රීන්ෂොට් වලින් පේන්න තියෙන්නේ ඔයාලා මාස 3කින් මේවා ගෙවන්න ගන්නවා නම් පෙන්වන විදිය. මෙතන පේන ඇති වලට කොටස් වලට කොටස් 3කට වෙන් වෙලා පෙන්වනවා මාසෙන් මාසෙට කීය ගානට ගෙවන්න ඕනේ කියලා. මේකත් ඇත්තටම අර විදිහටම තමයි කරන්න තියෙන්නේ. මම හිතනවා මේ සේරම වලට තේරෙන්නේ නැති කියලා මොකක් කරේ වලට ඩවුට් එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ඒ කමෙන්ට් වලට රිප්ලයි කරන්න. ඉතින් එහෙනම් අදට අපි ගිහලා එන්න සුබ දවසක් හැමෝටම.